අද මම පිළියෙල කරන්න සූදානම් වෙන්නේ රසම රස වම්බුටු මෝජුවක්. මුලින්ම අපි උමනා කරන ද්‍රව්‍ය සූදානම් කරගන්න ඕනේ. වම්බුටු හොඳ පිරිසිදුව සෝදගෙන ඇතුලේ ඇත්තටම පණුව ඉන්නවද කියලාත් බලන්න ඕනේ. එක කපා ගන්න විදිය තමයි මේ විදිහට තීරු වලට කපා ගන්න. හොඳට බලන්න, හොඳට සෝදන්න. මේ විදිහට වම්බුටු ටික කපා ගන්නවා. ඒකට කහ පොඩ්ඩක් දාලා ඒක හොඳට අතගා ගන්න ඕනේ. හැබැයි ලුණු දාන්න යන්න නම් එපා. මොකද මම ලුණු දාන්නේ අවසානයේට. වේලාසනින් ලුණු දැම්මහම ලුණු වැඩි වෙන්න පුළුවන්. දැන් රතු ලුණු ටිකක් සුද්ධ කරගෙන තියාගන්න. වම්බුටු ටික තෙලේ බදින්න ඕනේ. රන්වන් පාට වෙනකන් ගැඹුරු තෙලේ වම්බුටු බෙද ගන්නවා. අවමිරිස් අරගෙන සෝදලා පිරිසිදු කරලා අවමිරිස් කරලා දෙකට පලා ගන්න ඕනේ. හැම අවමිරිස් කරලම දෙකට කපා ගන්න, හැබැයි වෙන් නොවෙන්න. හාල් මැස්සු ටිකක් හොඳට සෝදලා පිරිසිදු කරලා අරගෙන තෙත බේරුවට පස්සේ ගැඹුරු තෙලේ බෙද ගන්නවා. අර රතු ලුණු ටිකත් ගැඹුරු තෙලේ පොඩි වෙලාවක් රන්වන් පාට වෙනකන් බෙදගෙන ඒකත් පැත්තකින් තියාගන්න. ඊට පස්සේ ඉඟුරු සුදු ලුණු ටිකක් වංගෙඩියට දාලා තලා ගන්න. අවමිරිස් ටිකත් ගැඹුරු තෙලේ පුංචි වෙලාවක් බෙද ගන්නවා. කජු ටිකක් ගැඹුරු තෙලේ දාලා බෙද ගන්නවා. මෙන්න මේ ද්‍රව්‍යයත් අපිට උමනා වෙනවා. විනාකිරි, තක්කලි සෝස් ටිකක්, කහ මිරිස් කුඩු ටිකක්, අපි තලාගත්තු ඉඟුරු සුදු ලුණු, අබ පේස්ට් එක ඕනි අපිට. කුරුඳු පොතු ඕනි. දැන් ඔක්කොම අපේ කලමනා ටික සූදානම්. ඇතිලියක් ලිපේ තියලා ඒකට විනාගිරි ටිකක් දාලා අපි ඉඟුරු සුදු ලුණු ටික, රම්පේ කරපිංච ටිකක් ඒකට දාලා අර අබ පේස්ට් එකත් ටිකක් අපිට උමනා පදමට දා ගන්නවා. ඒකටම මිරිස් කුඩු ටිකක් දා ගන්න ඕනේ. කහ කුඩු ටිකක් දා ගන්න ඕනේ. ඒක හොඳට හැන්දකින් කලවම් කරන්න ඕනේ. ලුණු කුඩු ටිකකුත් දා ගන්නවා. ඒක හොඳට හැන්දකින් කලවම් කරලා ඉස්ම එන විදිහට විනාගිරි අඩුයි කියලා දැනෙනවා නම් තව චුට්ටක් දාගත්තට කමක් නැහැ. ඒක හොඳට රත් වෙන්න ඇරලා ඒක හොඳට නටනකොට අපි කළු පහේ ටිකක්, බෙදපු කළු පහේ ටිකකුත් දා ගන්නවා. ඊට පස්සේ හොඳට ඒක රස බලන්න, ලුණු රස බලලා තව අඩුපාඩු තියෙනවා නම් අර අපේ කලමනාවලින්ම දා ගන්නවා. ඊට පස්සේ ඒ ග්‍රේවි එකට ඒ ඉස්මට අපි කලවම් කරනවා
වම්බටු ටික අපි බදගත්තු වම්බටු ටික. ඊට පස්සේ ඒකටම අපි එක ගොඩාක් මේ තැලෙන විදිහට කනන්න යන්න එපා. හිමින් සැරේ අරලා ඒකට හාල් මැස්සෝ බෙදපු හාල් මැස්සෝ ටිකත් කලවම් කරනවා. ඒකත් හිමින් සැරේ කලවම් කරන්න. නැත්තම් තැලෙනවා. බෙදපු අවමිරිස් ටික, බෙදපු රතුලූණු ටික, බෙදපු කජු ටික ඒ ටිකත් ඔක්කොම එකට දාලා හිමින් සැරේ එහාට මෙහාට කලවම් කරන්න ඕනේ. බෙදපු කජු ටික දාලා ඒකට කලවම් කරලා අපි තක්කාලි සෝස් ටිකක් තියාගත්තා. තක්කාලි සෝස් ටිකක් දාලා ලුණු පදම බලලා සීනි ටිකක් දාලා ආහාරයට ගන්න. රසම රස වම්බටු මෝජුවක්.